ගන්නවා. එතකොට මේ අපේ මේක අපි වාණිජයව තමයි මේ කැවන්ඩිෂ් කියන පෙට්‍රල් ලගාව මේ CIC ෆාම් එක ඇතුලේ පවත්වාගෙන යන්නේ සහ මේට සමගාමීව පැල්ලෙහෙර වගේම හිඟුරක් ගොඩ CIC බීජ ගොපලෙත් මේ විදිහටම කැවන්ඩිෂ් ලගාව කරගෙන යනවා. ඒතකොට ඒ වගේම එහෙදිත් පැක් හවුස් එකක්, ඒ කියන්නේ ප්‍රොසෙසින් සෙන්ටර් එකක් සහ ෆීල්ඩ් එක කියන දෙක කොටස් දෙකම එතනත් අන්තර්ගත වෙනවා. එතකොට අපි මේ කැවන්ඩිෂ් කියන වගාව මෙහි ආරම්භ කරලා ඉස්සෙල්ලා දැන් මේ තියෙන ඔයාලා ඉන්නේ මේ ඕල්ඩ් ලෑන්ඩ් එක කියන ප්‍රදේශය. ඒ කියන්නේ ඉස්සරලාම මේ කෙසෙල් ලගාව මෙතනින් තමයි ආරම්භය අරන් තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ ෆාම් එක පුරාවටම මේක තවත් ඉස්සරහට අක්කර ගන්න වැඩි කරගෙන අරගෙන ගිහලා තියෙනවා. එතකොට මේ තියෙන අලුතෙන් හිටවපු රීප්ලාන්ට් කරපු අලුත්ම කෑල්ලම. එතකොට මේක දැන් මේ වෙනකොට PD ගැන යන මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ඉස්සරලාම කරන්නේ ඕනම වගාවක් අපි ආරම්භ කරන්න කලින් සාමාන්‍යයෙන් අපි භූමිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. පස පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. එතකොට එතනදී කතා කරපුවාම සාමාන්‍ය අපේ භෞතික වලට වඩා සාමාන්‍ය අපි මේක විද්‍යාගාර මට්ටමක පරීක්ෂණයක් පවත්වනවා මේ සොයිල් සැම්පල් ටික අරගෙන ගිහලා. එතකොට සාමාන්‍ය අපි කියනවා pH level එක 6-7 වගේ අතර ප්‍රමාණයක තියෙන එක සහ වැලිමේ ලෝම පසක් මෙන්න මේ කෙසෙල් ලගාවට ගොඩක් යෝග්‍යයි. මොකද හොඳට නියුට්‍රිෂන් හොඳට ඇබ්සෝබ් වෙනවා. pH 6-4 දිගේ දුන්නේ. ඔව් 6-7 සාමාන්‍ය නියුට්‍රල් රේන්ජ් එක හොඳයි. එතකොට එතනදී නියුට්‍රිෂන් හොඳට ඇබ්සෝබ් වෙනවා සහ හොඳට ජල වාහනය හොඳින් සිද්ධ වෙනවා. ඒ කියන කාරණා ටික මූලික දේවල් ටික සිද්ධ වෙනවා. එතකොට එහෙම කරාට පස්සේ ඒ අදාළ භූමිය අපි තෝරගත්තාට පස්සේ අපි කෙසෙල් හිටවන ආකාර දෙකක් තියෙන එකක් තමයි තනිපේලි වගාව සහ දෙපේලි වගාව කියලා. ඒතකොට අපිට බලා ගන්න පුළුවන් මේ හදලා තියෙන අපි දෙපේලි කියන ක්‍රමයට තමයි මේ හදලා තියෙන්නේ. එතකොට අපි ගත්තාම මේ දෙපේලි දෙකක් අතර පරතරය සාමාන්‍යයෙන් මීටර 3.75ක් විතර වගේ අතර ප්‍රමාණයක් තියාගෙන යනවා. එතකොට ගත්තාම මේ දෙපේලියක් අතර පරතරය මීටර 1.25ක් විතර ප්‍රමාණයක් තියාගෙන පේලි වල පැල අතර පරතරය මීටර 1.35ක් තියාගෙන තමයි යන්නේ. එතකොට අපිට එතකොට ඒ විදිහට අපි හදපුවම සාමාන්‍යයෙන් අපිට අක්කරයක් ඇතුලේ කල 980ක් විතර වගේ ප්‍රමාණයක් අපිට හිටව ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් තනිපේලි අපි හිටවා ගත්තොත් අපිට හිටව ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් 680කට 700කට වගේ ප්‍රමාණයක් තමයි. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ ඒකක භූමි ප්‍රමාණයක අර පරතරයන් අපි ටිකක් අඩු කරලා වැඩි පැල ප්‍රමාණයක් අපි හිටවගෙන වැඩි අස්වැන්නක් ලබා ගැනීම තමයි අපේ තියෙන අරමුණ. එතකොට අපි අනිවාර්යයෙන්ම තෝරගද්දී ඊළඟ කාරණාව තමයි තෝරගන්න හොඳ නිරෝගී පැල ප්ලාන්ටින් මැටීරියල් ටික අපි තෝරගන්න. ඒකට සාමාන්‍යයෙන් අපි අලුත්ම වගාවක් අපි ආරම්භ කරගෙන යනවා නම් සාමාන්‍ය ටිෂු කල්චර් පැල වලින් තමයි අපි මේ වගාව ආරම්භ කරලා තියෙන්නේ. එතකොට වලක් ඊට පස්සේ අපි මේ විදිහට ස්පේසින් එක ලකුණු කරගෙන අපි කරන්නේ වලවල් ටික කපා ගන්නවා. සාමාන්‍යයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත අඩි 2 වලක් තමයි මේ කෙසෙල් ලගාවක් සඳහා යෝග්‍ය වෙන්නේ. එතකොට මතු පිටපස් සහ ඒක වලකට සාමාන්‍ය මතු පිටපසුයි අපි මේකට ගොම පොහොර එකතු කරගන්න. එහෙම නැත්නම් අපිට කොම්පෝස්ට් වගේ බාගන්න කරන හොඳයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේකට බේසල් ඩ්‍රෙසින් එක විදිහට අපි එකතු කරන්නේ CIC ආයතනයේ නිෂ්පාදනය කරලා තියෙනවා අනර්ග කෙසෙල් කියලා පොහොර එකක්. ඒක රේෂියෝ එක තියෙන 12ට 4ට 30 අනුපාතයෙන් NPK රේෂියෝ එක තියෙන්නේ. ඒකෙන් එක වලකට ග්‍රෑම් 250ක් වෙන්නයි 12ට 4ට 30 රේෂියෝ එකෙන් තමයි තියෙන්නේ අනර්ග කෙසෙල්. එතකොට ඒකෙන් එක වලකට ග්‍රෑම් 250ක් දානවා සහ ඊට අමතරව මයික්‍රෝ බනානා කියලා තියෙනවා නියුට්‍රිෂන් හම්බෙන සුපර් පෝෂක හම්බෙන ෆර්ටිලයිසර් එකක්. ඒකෙන් අපි එක වලකට ග්‍රෑම් 50ක් දානවා. ඒතකොට බේසල් ඩ්‍රෙසින් එකේ රසායනික පොහොර ග්‍රෑම් 300ක විතර ප්‍රමාණයක් තමයි මේකට වැටෙන්නේ. ඊට පස්සේ තමයි කලවම් කරලා ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ඉරිගේෂන් ලයින් ටික අපි එලා ගන්න. මොකද කෙසෙල් කියන බෝගයට ගොඩාක් මේ වතුර කියන එක වැදගත් වෙනවා. අපි අනිවාර්යයෙන්ම කරන දේ තමයි ඊට පස්සේ මේ ඉරිගේෂන් ලයින් ටික එලාගෙන අපි මේකට පාවිච්චි කරලා තියෙන විසුරුම් ජල සම්පාදනය ස්ප්‍රින්කලර් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ අපි සකසගත්ත ඒ කියන්නේ පුරවගත්ත මීඩියක පුරවගත්ත වලට ඊට පස්සේ පුරවගත්ත වලට ඒ ඔක්කොම සකස් කරගත්තට සාමාන්‍යයෙන් බුළු භූමිය වෙයි තෙමනවා. ඒ කියන්නේ අර හොඳට පොහොරට ගෙනියන් පස්සේ කියවෙන්න අපි මේ භූමිය තෙමනවා. ඒ තෙමලේ වුණාට පස්සේ තමයි අපි ගෙනල්ලා මේකේ පටක රෝපිත කෙසෙල් පැල අපි ශේෂ්ත්‍රය තුල ඉඳලා. ඒ ඉඳවුවට පස්සේ අපි ඊට පස්සේ තමයි පස්සත් කටයුතු ටික අපි කරගෙන යනවා. එතකොට මේකෙදි අපි කෙසෙල් පැලේ හිටවපු දවස් ඉඳලා අපි මේකේ වල් ටික පාලනය කරන එක, පොහොර දාන එක, රෝගී පත්‍ර කොටස් කපලා ඉවත් කරන එක, මඳුරු පාලනය කරන එක, පොහොර දාන එක ඔය කියන කාර්යයන් ටික සිද්ධ කරගෙන යනවා. එතකොට අපි සාමාන්‍යයෙන් පැලේ වර්ධනය වුණාට පස්සේ පටක රෝපිත පැල අපි හිටවුවට පස්සේ යාගේ තියෙන ලක්ෂණ තමයි
එයා ගුණේ වෙන්න තමයි බලන්නේ. කොයි වෙලෙත් එයාගේ පැල ටික හද දෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ හිටවන පළවෙනි ගහ හොඳ නිරෝගී ගහක් කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේකේ අස්වැන්න හොඳ ගුණාත්මක යුතු හොඳ බර අස්වැන්නක් කරගන්න. එතකොට ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි මව් ගහ හිටවලා සාමාන්‍ය මව් ගහ හැදෙනවත් එක්කම අපි හිටවන්නේ පළවෙනි ගහ අපි කියන මව් ගහ කියන පළවෙනි පැලේ හිටෙව්වට පස්සේ එයා වර්ධනයත් එක්කම මේ හැමතැනින්ම මොරොයියෝ එන්න බලනවා. අපි කරන්නේ මොකද්ද? මේ එන මොරොයියෝ ගහේ වර්ධනයත් එක්ක බලලා තමයි අපි ඒක තීරණය කරන්නේ. පඳුරු පාලනය කියන ක්‍රියාවලිය අපි සිද්ධ කරගෙන යනවා. මොකද නැත්තම් පොහොර එහෙම දැම්මට පස්සේ මේකේ එන අනිත් පැලයි මව් ගහයි ගත්තාම පොහොර වලට තරංගයක් ඇති වෙනවා. ඒකෝර අපි මේ තරංගය අඩු කරගන්න තමයි එන සියලුම පැල මූලික අවස්ථාවේදී ගලවලා කපලා අයින් කරලා සාමාන්‍ය මව් ගහට මාස 3.5ක් විතර වගේ වයස වුණාට පස්සේ තමයි හොඳ කඩුපත් මොරොයියෙක් අපි ශේෂ්ත්‍රයේ තියන්නේ. එතකොට මව් ගහට හොඳ කඩුපත් මොරොයියෙක් වෙන සාමාන්‍යයෙන් මාස 3.5ක් විතර ගියාට පස්සේ ගහේ වර්ධනයත් බලනවා. ඊට පස්සේ තමයි ওই විදිහට වර්ධනය වුණාට පස්සේ අපි වතුර ටික දෙනවා, පොහොර ටික දෙනවා. ඊට පස්සේ මේකේ දිලීර රෝග එනවා නම් දිලීර රෝග වලට අපි ප්‍රතිකාර කරනවා. මේ රෝගී පත්‍ර කොටස් කපලා අයින් කරනවා. ඔය විදිහට දැන් මෙතන මේ සිකටෝගාද මොකද්ද? සිකටෝගා. ඒකට මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් තියෙනවද? සිකටෝගා වලට අපි කරන්නේ මූලිකම දේ තමයි දැන් හරිම විදිහට මේක කරනවා නම් මෙතන දැන් මේ තියෙන අක්කර ප්‍රමාණයත් එක්ක මේ කොලයක්වත් මේ ෆීල්ඩ් වල තියන්න බෑ. ඔව් පුච්චලා අයින් කරලාම දාන්න ඕන. නමුත් ඒක ඇත්තටම ප්‍රායෝගිකව කරන්න අපහසුයි. ඉන්න සේවක ප්‍රමාණය යන වියදමත් එක්ක කරන්න අමාරුයි. ඒක නිසා අපි කරන්නේ මුලින්ම ප්‍රාථමිකවම මේක රෝගී වූ පත්‍ර කොටස් ටික කපලා අයින් කරනවා. ඊට පස්සේ තමයි මේකට අපි දිලීරනාශකයක් කියන්නේ. එතකොට දිලීරනාශක විතර අපි කියන්නේ කෙබිකොනසෝල් කියලා එකක් පාවිච්චි කරනවා. සහ මැනිප් අපි පාවිච්චි කරනවා. එතකොට දිලීරනාශක උනත් අපි එහෙනකොට මේ කොළ කපලා එහෙනකින් අපිට යන දිලීර වලට දිලීරනාශක ටික අපිට ඉතුරු වෙනවා. මොකද හේතුව රෝගී පත්‍ර කොටස් වලට ගැහුවා කියලා රිකවර් වෙන්නේ නැහැ. එතකොට අපිට ඒක ලොකු වාසියක්. ඔව්. එතකොට ඒ විදිහට තමයි අපි දිලීර රෝග පාලනය කරගෙන යන්නේ. ඊට පස්සේ මෙන්න මේ ගහ වර්ධනය වෙනකොට පළවෙනි ගහට මාස 3.5ක් වෙනකොට ඔන්න පළවෙනි දුහිතෘ පැලේ තියෙනවා. ඊට පස්සේ මෙයා වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් පටකරෝපිත කෙසෙල් පැලයක් ගත්තොත් එහෙනම් මාස 6න් වගේ මේක පීදෙනවා. මෙයාගේ අපිට අස්වනු එළියට දකින්න පුළුවන්. එතකොට මාස 6 දී මෙයා පීදෙනකොට තිබ්බ පළවෙනි ගහට සාමාන්‍යයෙන් මාස 3ක් විතර වගේ වයසක් ඇවිල්ලා. අන්න ওই කාල සීමාව විදිහ තමයි මෙයාගේ අපි තුන්වෙනි පැලේ තියන්නේ. මව් ගහ ඊට අමතරව තියෙන පැල දෙක අපි තියාගෙන යනවා. එතකොට පළවෙනි ගහට මව් ගහට මාස 6ක් වුණාට පස්සේ එයා පීදුනහම එයාගේ අස්වැන්න නෙලන්න අපිට තව ඉස්සරහට මාස 3ක කාලයක් යනවා. ඒක මාස 9ක කාලයක් යනවා. එතකොට මේ මාස 9ක කාලයක් යනකොට දෙවෙනි පැලේ මාස 6කට ඇවිල්ලා එයාගේ අස්වැන්න දෙනවා. එතකොට ඒ විදිහට තමයි අර අඛණ්ඩව වසර පුරා මේ අස්වැන්න පවත්වාගෙන යන්න අපි කරන දේ මූලිකම දේ තමයි මේ පඳුරු පාලනය කියන එක කෙසෙල් වගාවේදී ගොඩක් වැදගත්. නැත්තම් මොකද හේතුව එක පැලයක්වත් තියන්න නැතුව මේ ගහේ විතරක් තියලා හොඳ බර කනක් ගන්න ඕන කියලා හිතලා අපි එක ගහක් විතරක් තියාගත්තොත් අපි කෙසෙල් ටික කපලා ඉවරනාට පස්සේ අපිට ඊළඟ අස්වැන්නක් ගන්න සෑහෙන කල අපිට බලන්න ඉන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සාමාන්‍ය කෙසෙල් කීයක් ගන්නද එක පැලයක් හිටවලා පස්සේ සාමාන්‍ය ජෙනරේෂන් 6-7කට යන්න පුළුවන්. ඔව් 6-7ක් යන්න පුළුවන්. නමුත් මේ තියෙන ඕල්ඩ් ලෑන්ඩ් එක සාමාන්‍යයෙන් දැන් මේ කෑල්ල ඇවිල්ලා අවුරුදු 10කට එහා පරණ. එතකොට ඇත්තම කතාව කියනවා නම් පඳුරු පාලනය සහ පොහොර ඒ දේවල් හරියට නඩත්තු කරගෙන ගියොත් අපිට පුළුවන් සෑහෙන කාලයක් මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට අස්වැන්නේ බර අඩු වෙනකොට අපිට පුළුවන් සොයිල් ටෙස්ට් එකක් කරලා මොකද්ද මේකේ තියෙන අඩුපාඩුව කියලා බලලා ඒකට නැවත අපිට පුළුවන් ගොම පොහොර ටිකක් ඒ ගස් වලට දාලා ඊට පස්සේ නැවත වතාවක් ඒක රිකවර් කරලා අපිට ගන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අර මුල් හිටවන තරම් ලොකු ඉෆෙක්ට් එකක් අපිට කියන්නේ එවිඩන්ස් එකක් අපිට ගන්න හැකියාවක් නැහැ. එතකොට ඒ විදිහට අපි අරගෙන හදාගෙන ගියාට පස්සේ අපිට අඛණ්ඩව මේකෙදි පඳුරු පාලනය කියන ක්‍රියාවලියදී අපිට අස්වැන්න ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා වසර පුරා. එතකොට ඊළඟ කාරණාව තමයි මේකේ අනිත් කෙසෙල් වලට සාපේක්ෂව මේ කැවෙන්ඩිස් කියන කෙසෙල් වල කැන පීදුනාට පස්සේ මේ අපි දකිනවා අනිත් කෙසෙල් වල සාමාන්‍යයෙන් අර ගෙඩි අග්‍රස්තවල තියෙන ෆ්ලවර් බඩ්ස් මේ මල් පෙති වැටෙනවා. හැබැයි මේ කැවෙන්ඩිස් වල තියෙන ලක්ෂණය තමයි මේවා ගෙඩි මේ මල් පෙති ඒවා හැලෙන්නේ නැහැ. ඒවා ගෙඩියට සවි වෙනවා වේලෙන්න හයි වෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? මේ පහළ ඇවරිවල සහ ඉහළ ඇවරිවල තියෙනවා මේම වැදුනහම මේ යට තියෙන ගෙඩි ටික ඔක්කොම ඩැමේජ් වෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මිනිස් යොදවලා මේකේ මල් ටික කඩලා අයින් කරන්න. අතින් කඩනවා. එකින් එක මේ මල් ටික කඩනවා. ඒ කඩනකොට මේකේ කිරි වැස් වෙනවා. ඒ කිරි වැස් වුණාට පස්සේ ඒ කිරි තවරුණු තැන්තරක් නොස් වෙන්න බලන්න. ඒක නිසා අපි කරන්නේ මොකක්ද? ඒ මල් කඩනවත් එක්කම ඒ ගෙඩියක් ගානේ ඇවරියක් ගානේ ටිෂු වලින් මේක හොඳට පිහනවා. ඒ පිහලා තමයි කැන පිරිසිදු කරගන්නේ.
ඒ කැන පිරිසිදු කරගත්තට පස්සේ අපි අපේ ළඟ තියෙන කලර් කෝඩ් එකක් ඒකේ තියෙන පාට 12. ඒකෙන් අදාළ සතියට යන කලර් කෝඩ් එකේ ටැගින් එකේ තියෙන වර්ණ පටිය එල්ලනවා. ඒ එල්ලලා ඉවරුනාට පස්සේ මොකද කරන්නේ අපි එදාටම අපිට බෑග් එක දාන්නේ නැහැ. අපි මොකද කරන්නේ ඊට පස්සේ බෑග් එක දාන්නේ සාමාන්‍ය පහුවතාව වගේ මොකද ලොකු ප්‍රමාණයක් තියෙන නිසා මල් ටික කඩාගෙන කරගෙන යනකොට ඒ අරන් යන ගමන්ම ඉමිඩාක්ලෝරොපිඩ් අපි ඒකට ස්ප්‍රේ කරනවා කැනට. ත්‍රිප්ස් ලගෙන් මීලිබග් ලගෙන් වෙන හානිය කැනට ඩැමේජ් එක අලක් ගන්න. මොකද හේතුව ඒ වගේ එකක් අපි සාමාන්‍ය අපි කියන අර අසුරු නෙලන්න දින 14කට කලින් වගේ නෙලන්න ගහන්න ඕන. නමුත් මේක අපි මුලදිම ගහුවාම මාස 3ක් විතර කාලයක් මේ ශේෂ්ත්‍රයේ තියෙන. එතකොට ලොකු හානියක් වෙන්නේ නැහැ කැනට සහ ගන්න පාරිභෝගිකයාට. එතකොට ඒ විදිහට තමයි අපි ඊට පස්සේ ඉමිඩාක්ලෝරොපිඩ් වගේ දෙයක් අපි ස්ප්‍රේ කරනවා කැනට. කැනේ ආරක්ෂාවට. ඊට පස්සේ තමයි අපි මේකට බෑග් එක දාන්නේ. ඊට පස්සේ එහෙම දාන බෑග් එක දාපු ඒ කැන අපි අසුරු නෙලන්න සති 12ක කාලයක් යනවා. එතකොට සති 12 කාලය යනකොටත් අපි අසුරු නෙලන්න කලින් කැලිබයවනවා. කැලිබයවනවා කියන්නේ ඒ කැනේ ගෙඩි හරිය නියමිත පරිණත يعني අසුරු නෙලීමේ දර්ශකයට ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. කියන්නේ කැලිබ ප්‍රමාණය 45 තමයි ගන්න. ඒ කියන්නේ ගෙඩිවල පිරුණු ස්වභාවය කියන්නේ ගෙඩිවල පිරුණු ස්වභාවය කැලිබ 45ට සෙට් නම් අපි ඒ කන අසුරු නෙලන්න සුදුසුයි කියලා මෙයාලා මොකද කරන්නේ කැලිබ යන කට්ටිය මේ බන්ච් බෑග් එක අපි කලිසමේ කකුල උඩට නමනවා වගේ නමලා ඇවරියක් අස්සේ රඳවනවා. කෙසෙල් කපන්න දෙන පිරිස දන්නවා මේ අහවල් කන තමයි කපන්න තියෙන්නේ. එතකොට යාලා මොකද කරන්නේ මේ කන කපනවා ඇවරි විදියට. ඇවරි විදියට තමයි කපලා. ගහේදිම කපන්නේ. ගහේදිම ඇවරි විදියට කපලා ටේලර් එක දාගෙන වෙනමම සකස් කරපු ටේලර් එකක් තියෙනවා. ටේවල ඒ ටේලරේ පැක් හවුස් එකට යවනවා. පැක් හවුස් එකෙන් තමයි ඩැමේජ් ටික ගෙඩිය දිග ගෙඩිය පිරීලා තියෙන ප්‍රමාණය අනුව ෆස්ට් ග්‍රේඩ් සෙකන්ඩ් ග්‍රේඩ් තර්ඩ් ග්‍රේඩ් කියන විදිහට වෙන් කරනවා. ඒතර ෆීල්ඩ් එකේදී අපේ තියෙන පැවරිලා තියෙන අපිට තියෙන දේ තමයි මේ එක ගහකින් එක කැනක් ගන්න ඕන කියන දේත් එක්කම මේ හොඳ බරකින් යුක්ත නිරෝගී කැනක් ගන්න එක තමයි අපේ දේ. එතකොට ඒකට තමයි අපි මේ පොළ ටික කපාගෙන පොකොර ටික දාගෙන හේවර ටික කරගෙන යන්නේ. විශේෂම දේ තමයි මේ කාල සීමාවේදී සිගටෝක වැඩි. මොකද හේතුව සිගටෝක කියන්නේ දිලීර රෝගයක්. එතකොට මේ වර්ෂාව අධිකව තිබ්බ පහුගිය දවස්වල ආද තමයි අවුවක් හරියට වැටෙන්නේ. එතකොට මේ වැහිබර කාලගුණයක් එක්ක RH වැඩි වෙච්ච ගමන් ඉක්මනින් දිලීර රෝග මේ පරිණත පත්‍ර වලට තමයි හැදීගෙන යන්නේ. ඒතර ඒකදින්ද තමයි මේ අපි ඉස්සරලා මේ අපේ අලුතෙන්ම රීප්ලාන්ට් කරපු කැලේ ඉඳලා තමයි මේ විදිහට දිගට මේක ලක්වාගෙන යන්නේ. ඒක තමයි පොඩි පේනුමක් තියෙන්නේ කෙසෙල් කැලලට උනා. ඒතර ඔය කියන කාරණා ටික තමයි අපි මේ ශේෂ්ත්‍රයේදී කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් අපි මාස එකමාරකට අපි මේවට පොහොරක් දානවා. ඒතර පොහොර වලට ග්‍රැනියුලර් ෆර්ටිලයිසර් ඔක්කොම දාන්නේ නේ. ග්‍රැනියුලර් ඒ කියන්නේ ඔව් එතකොට මේ ස්ප්‍රින්ක්ලර්ස් තියෙන්නේ. ඔව්. එතකොට අපි සාමාන්‍යයෙන් අපි දානකොට දානවා යූරියා, MOP, ජාරමිලා, කැල්සියම් සල්ෆේට්, මයික්‍රෝ බනාන, අනර්ගලික. ඔය කියන ප්‍රමාණවල වලින් මාස එකමාරට වගේ ග්‍රෑම් 130 වැටෙන්න මේකට අපි පොහොර මේන්ටේන් කරලා කොච්චර කොස්ට් එකක් කරනවද සාමාන්‍යයෙන් ඒ කියන්නේ ෆර්ටිලයිසර් කොස්ට් එක කොච්චරද? සාමාන්‍ය එක ටන් එකටද? ඔව්. සාමාන්‍යයෙන් එක අපි දැන් මාස එකමාරට අපි දානකොට සාමාන්‍යයෙන් දැන් යාර මිලියම් පැහැෙන ගණන්. ඒක සාමාන්‍යයෙන් රුපියල් දරවල ගන්න. ඔව් ඒක හරි. බාර ගලගුවේ. නෑ යාර මිල ටිකක් ඉතින් අනිත් පොහොර වලට සාපේක්ෂව ගත්තම යාර මිල ටිකක් මිලයි. ක්වොලිටි වලට. ඔව්. එතකොට ඒක නිසා දැන් ඇත්තටම අපි ගත්තාම යාර මිල සාමාන්‍යයෙන් මේකට අපි සාමාන්‍ය පඳුරකට ග්‍රෑම් 25ක් 30ක් විතර වගේ දාන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් අපි දාන්නේ ඇත්තම කතා කියනවා නම් ග්‍රෑම් 12.5ක් විතර වගේ ප්‍රමාණයක් තමයි දාන්නේ. අනිත් පොහොරත් එක්ක දාලා ලොකු ප්‍රමාණ වලින් දාන්න ගිහම ලොකු කොස්ට් එකකුත් යනවා. දැන් මේ කෙසෙල් කිලෝ එකක් සාමාන්‍යයෙන් ගන්න ගියොත් එහෙම අපි සාමාන්‍ය රුපියල් 290ක් විතර වගේ වෙනවා. ඒතර තරන්න පුළුවන් මිලකට මිනිස්සු ගන්නත් ඕනේ. ඒ දේවලුත් එක්ක. ඔව් හැම පැත්තෙම බලන්න ඕනේ. සාමාන්‍යයෙන් එකපාරකට අපිට සාමාන්‍ය පොහොර දාන්න රුපියල් 65ක් 70ක් විතර වගේ යනවා. අර එක ග්‍රෑම් 130කට. මේ වගේ. ඉතින් ඊට අමතරව තමයි අපි මේකදී අපි පාවිච්චි කරන්නේ මේ වගේ සුදු පාට බෑග් එකක්. සුදු පාට කවරයක් දාන එකේ තියෙන අපිට තියෙන වාසිය තමයි අර අවුව රස්නේ පායන කාලෙට අර කැන පිච්චෙන එක ටිකක් වලකිනවා. ඇතුළ හීට් වෙන්නේ නැහැ. සහ ඇත්තට මේකේ මිලක් ටිකක් අඩුයි. ඔක රියුස් කරනවද? නෑ රියුස් කරන්නේ නෑ. මේ ඒ කියන්නේ ඕක මාස 3ක් කාලයක් කියන්නේ සති 3ක් කාලයක් තිබ්බම දිරනවා. ඊට පස්සේ ඊළඟ එකකට දාගන්න බෑ. අනිත් ඒවා ඔක සිදුරු තියෙනවා. මොකද වාතයේ එහෙට මෙහෙට සංසරණ වෙනවා. ඒකට කන සිසලණය වෙනවා. කන ආරක්ෂා වෙනවා. ඒ දේවලුත් එක්ක. ඒක නැවත යූස් කරන්න බෑ. ඕකේ ප්‍රයිස් එක මොනවද? ඕක ටිකක් අඩුයි. අනිත් ඒවාට වඩා. ඒකෝට අනිත් බෑග් එකක් ගත්තාම අපිට ඒක දෙපාර දාගන්නකොට සමහරක් වෙලාවට කන ඔය විදිහටම තින්නේ ගස් වැටෙන්න බලනවා. ඒකෝට වැලිත් එක්ක ආයෙ ඕක හොදලා කරලා ආයෙ දාන්න අපිට තවත් කාල සීමාවක් යනවා.
ඒත් ඒක නිසා අර පුළුවන් තරම් ඒක බලලා කරලා තමයි මේ වැඩේ කරන්නේ. සහ අනිත් එක තමයි අපි කෙසෙල් කන ගහේ තියෙද්දිම කපලා ඉවර වුණාට පස්සේ අපි ගහ කොයි වෙලාවකත් අපි කැපීම සිද්ධ කරන්නේ නැහැ. පොළ ටික ඔක්කොම කපනවා. පොළ ටික කැපුවාට පස්සේ වෙන්නේ මොකක්ද? ගහ ඉවේම වේලිලා ගුරුත්වාකර්ෂණය ඔස්සේ ඒකේ තියෙන ජලය ටික පල්ලෙට බහිනවා. ඒතකොට ඒකෙන් අනිත් ශාකයටත් අවශ්‍ය කරන ජල ප්‍රමාණයෙන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ 100%ක් ඒකෙන් ඒක ගන්නවා කියන එක තියෙනවා. අන්න ඒකත් එක්ක බලපාන. සහ අනිත් එක තමයි ඊළඟ කාරණාව ඕකෙදී ওই විදිහට තිබ්බාම ඊට පස්සේ ඕකෙට එන්න ප්‍රශ්න තමයි කඳ කුල්ලගේ අල කුල්ලගේ හානිය නම් මොකද හේතුව ස්ටෙම් එක ඔගේ කඳ දුර්වල වෙලා තියෙන එයාට එන්න පුළුවන්. ඒකෝට මම කියන්නේ නෑ මේ ෆීල්ඩ් එකේ කඳ කුල්ල නෑ අල කුල්ල නෑ කියලා කියන්නේ ඒක එහෙම නුඹ බොරුවක් වෙනවා. ඒක නිසා අපි කරන්නේ මේ වගේ ගත්තාම සාමාන්‍යයෙන් අර ගස් ප්‍රමාණයත් අපි මේ බ්ලොක් එකෙන් බ්ලොක් එක තියෙන ගාන දැනගත්තාම අපි ෆීල්ඩ් එකේ යනකොට අපිට තේරෙනවා මෙන්න මේ ගස් විශාල ප්‍රමාණයක් වැටලා තියෙනවා නම් අපි කපලා කඳලා බලනවා. එහෙම බලලි වරලා අපි කරන්නේ ඒකට අවශ්‍ය කරන දේක් කරන එක තමයි. මොනවද සාමාන්‍යයෙන් දාන්නේ? අපි දානවා කාපි ෆ්ලූරන් අපි පාවිච්චි කරනවා. අපිට තියෙනවා අපිට අපේ ස්ටොක් තියෙනවනේ. ඒක සාමාන්‍යයෙන් ගිනි පෙට්ටි පියන එකක් වගේ ගහ මුලට දානවා. ඊට පස්සේ තව ආයෙ දාලි වෙරලා බලනවා. දවස් 14ක් විතර කරලා පස්සේ ආපහු පාරක් අපි දානවා. ඒතර ඒ වගේ දෙයක් තමයි අපි කරන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි මේ කෙසෙල් කෑල්ල ඒක ඉස්සරහට දාන්නේ නෑ ගහේ මුල ගහේ මුල වගේ දාලා ඒ විදිහට තමයි යන්නේ. රයිට්. ඒක කතා කරද්දී නේ. ඔව්. ඕකේ.